හෙලෝ යාළුවනේ සාගරෙන් පිටිගන්න ආකාශ බ්ලොග් සිංහල YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකෙන් ගෙනාවේ සිද්දවැල කූඩුවක් තියෙනවා යාළුවනේ ලොකුම කූඩුව ඒක ඒ පැත්තෙන්. අපි ඒ කූඩුව බලන්න යනවා අද. මේ වීඩියෝ එක තමයි අද මේ බ්ලොග් එකෙන් ගේන්නේ. එහෙනම් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යමු. යාළුවනේ ඔයාලට මම වෙනත් දන්නේ යාළුවනේ අපි කූඩුව ළඟට ලං වෙලා ඉන්නේ. කූඩුව පෙන්නන්න ඔයාලට. මේ ගෙවිච්ච දින 14 කිසිම කරදරයකින් තොරව මේ සුවිසල් නිර්මාණය අඛණ්ඩව ප්‍රදර්ශනයේ යොදවන්නට හැකියවීමම අපට අද වාග්යක්. ඒ හින්දාම අපි බොහොම සතුටින් අවසන් තමයි පහුගිය සංඛ්‍යාත බැතිමතු පිරිසක් දවසකට මේ පුණ්‍ය භූමියට පැමිණෙනවා ලොකු විශ්වාසයක් තිබෙනවා. ඉතින් විශේෂ හඬපටයක් අපි ප්‍රචාරය කරන්නට සූදානම් වෙනවා තව මිනිත්තු කිහිපයකින්. ඉතින් ඒ සඳහා අපේ තුන් කට්ටුවක් එකම මොහොතක එකම ලෝක කරණය ආලෝකකරණය, ශබ්ද පරිපාලනය මේ ආදී තුන් දෙනෙක් එකතු වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. අපි තව සුළු මොහොතකින් එය ඔබට ලබා දෙනවා. එහෙම කිව්වම කට්ටිය එහෙම කිව්වා මං කලින් එතකොට තමයි කට්ටිය ටික ටික ලං වෙන්නේ. ඒ තමන්ගේ ස්ථාන කරා. ප්‍රධාන පරිපතේක අපි මේ සීසන් නිර්මාණයේ මහා නිර්මාතෘ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ ශබ්ද පරිපාලන කටයුතු වලට අපේ සහෘදයා ඉන්නවා. අපි මේ හඬපටේ තුලින් අපිට පුළුවන් ඔබ ඒ බුද්ධ කාලයට රැගෙන යන්න. බුද්ධ කාලයේ සිදුවෙච්ච වේදනාත්මක සිදුවීම අචිරවතී ගංගපට ගංගාව අසලට ඔබ රැගෙන යනවා. අපි පොරොන්දුවක් මේක. ඔබ ජීවත් වෙන්න ඔබ හුස්ම ගන්න මේ මිනිත්තු කිහිපයක් තුළ මේ මිනිත්තු කිහිපය තුළ ඔබට ඔබේ ජීවිතේ ලැබෙන වටිනාම මිනිත්තු කිහිපය ඒ ශ්‍රවණය කරන අතරතුර ඔබ මනසින් අපි අරන් යනවා මීට වසර දහස් ගණනකට ඉහත පිටි සිදු ඒ අවාසනාවන්ත සිදුවීම වෙත. එසේනම් මම හිතනවා ප්‍රදීප් ඔබ තාම ස්ථානයට පැමිණියේ නැද්ද? ඒ ගොඩ වෙලා ඉන්න කට්ටියට ඉතාමත් ගෞරවයෙන් පීඨිකාවට ගොඩ වෙන්න අපහසු අය මේ බිම්මට්ටමින්ම මේ ස්ථානයේ ඉන්නේ. ඒ ආපු ඔබ මේ පුණ්‍යවන්ත නිර්මාණයේ උපරිමයක් විඳලා තමයි යන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ හින්දා මගේ ඉන්දියවල ඔබ රෝසා දෙන්න එකක් නැහැ. ඒ හින්දා මම යෝජනා කර ගන්න ගමන් ඔබේ ජන්ම දුරකථන වලින් එහි වීඩියෝ දර්ශන ලබා ගන්න ගමන් නවතින්න නම් එපා, රැඳිලා ඉන්න එපා. තවත් විශාල දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඉන්නවා. ප්‍රදීප් මම දැන් වාසය කළා. මේ සිරිපවුල රූප සම්පත්තියෙන් අනුව රූපවලි නැත්නම් පදාචාරණ උපමාර්ග වාසය කළා. සිරිප සම්පත් මුක්තියෙන් සිටි කුමාරකම සිටුමාගේ වර්ධනයේ දරපන සේවකේ කුසල ප්‍රේමී බැලුවා. අවසින්නේ රාත්‍රී උදාවරා එය අතුරු බිහිසුණු මාර්ගයක්. අහස කුකුරා මහවැසි බසිමුදුනා.
ඇයට ආහාරය ගැනීම සඳහා ඒ පොළොව වැඩිවීමට මහා වනයේට ඇතුළු වුණා. වනයේ තුල ඇති කුවසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසින්ම ඇතිවෙනවා. අනුරාධ වැස්සීම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුබිම් වැස්සීම ඇගේ කාර්යවලින් වියකිය ස්වාමියාගේ දේහය දැක හදා වැටෙන්නට පටන් ගත්තා. සිතුවිලි ඇතිදේ අවබෝධ වුණා. පටාචාරාව හදමින් දරුවන් දෙදෙනාට රැගෙන සරත් නුවරට යාමට පිටත් වී අචිරවතී නදය අසලට පැමිණියා. පෙරදා මහා වැස්සේ දෙකුඩු තලායන අචිරවතී නදේ දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙකුඩ තියා අලුත උපන් දරුවා සිහිසින් විලාප තියමින් හඹදී කෑ ගැසුවා. අක්කුඩු කැළුවා. ඒ පුතු වැඩිමහල් දරුවා අම්මා අම්මාට අඬගසනවා සිටින මෙකුඩ තලා යන ගමකට වැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිටව මහා දිවයින අතරේ නොපෙනී ගියා. දානකෙනා සෝමයා අහිමිව උමතුමු පටාචාරා හඹදී සරත් නුවර දෙසට දෙවියා. ඇය නුවර වැසියන්ගේ යාළුවනේ මේකේ උඩ තට්ටුවකුත් තියෙනවා. ඒ උඩ තට්ටුවත් පෙන්වන්න ආයි වැස්සකට ගොඩ වුණා දෝස් එක තමයි කුඩ අතගාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම අන්න දැන් තමයි අපිට ඒකේ තේරෙන්නේ මේ නිර්මාණයේ මොකද්ද වෙනස? වෙනත් නිර්මාණ හා සමගදී මේ නිර්මාණය ලෝක පූජිත නිර්මාණ ලෝකයේ යන්න තරම් විශිෂ්ට උනේ ඔය උදාහරණයක් පමණයි. ඇත්තටම මේ පැත්තට කවුව වෙනවා. හරියාලනේ මේ වීඩියෝෙන් ගෙනාවේ දකුණු ආසියාවේ විශාලතම පහන් කූඩුව තමයි මේ වීඩියෝෙන් ගෙනාවේ. හරියනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. දැන් පාන්දර 1යි වෙලාව. පොලිමේ ඉන්න ඕනේ. නිකන් යන්න බෑ. ලස්සනයි කූඩුව. ඔයාලා බලන්න වීඩියෝ එක. වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ වීඩියෝ එකට subscribe පාරක් දාලා bell icon එක all දාලා තියාගන්න. ඒතර මම වීඩියෝ එක දැම්ම ගමන් notification එක කරා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් like එකක් කරන්න. එහෙනම් අදට ගිහින් හැමෝටම සුබ දවසක්.